සුබ දවසක් හැමෝටම. අද මම කියන්න යන්නේ 2026 අවුරුද්දේදී විශ්වය විසින් ඔයාව කොහොමද පරීක්ෂාවට ලක් කරන්න කියන එකයි. මේකෙදි කරන්න තියෙන්නේ ඔයාලගේ ලග්න අනුව මේ කියවීම බලන එකයි. මේක මම ඔයාලගේ ලග්න අනුව කාණ්ඩ 5කට වෙන් කරලා තියෙනවා. ඔයාගේ ලග්නයේ තියෙන ඒ කාඩ් එක තෝරාගෙන ඔයාට කියවෙන විස්තරය බලන්න විතරයි ඔයාට තියෙන්නේ. එහෙනම් අපි පටන් ගමු. ඔයාගේ ලග්නය මකර හෝ මීන නම් අපි බලමු කොහොමද මේ 2026 අවුරුද්දේ විශ්වය ඔයාව පරීක්ෂා කරන්න කියලා. ඔයාගේ සීමාවන්ට නිතරම අභියෝග කරන පුද්ගලයන් ඔයාට මුණ ගැස්වීමෙන් විශ්වය ඔබව පරීක්ෂා කරනවා. ඔබට අතීතයේ දේවල් නිතර මතක් කර දෙමින් එයින් ඔබට පාඩමක් උගන්වමින් ඔබේ ශක්තිය වර්ධනය කරනවා. ඔබට ලැබිය යුතු දේවල් වලට විරුද්ධ දේවල් ලබා දෙමින් ඔබ එය පිළිගන්නේ කොහොමද කියලා ඔයාටම පෙන්වා දෙමින් ඔයාගේ ආත්ම වටිනාකම ආත්ම විශ්වාසය විශ්වය විසින් මේ අවුරුද්ද පරීක්ෂාවට ලක් කරනවා. ඔයාගේ ලග්නයේ මේෂ හෝ තුලා නම් මේ අවුරුද්දේ විශ්වය ඔයාව පරීක්ෂාවට ලක් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔයාව දැඩි ලෙස ලබා ගන්න බලාපොරොත්තු වන දේවල් සඳහා ඔයාට දිගු කාලයක් බලා සිටීමට සැලැස්වීමෙන් විශ්වය ඔබේ ඉවසීම පරීක්ෂා කරනවා. ඔබේ දේවල් අවුල් සහගත වූ විට ඔයා දුෂ්කර අවස්ථාවන් වලට පත් වූ විට ඔයා සමග ඉන්නේ කවුද කියලා ඔයාටම විශ්වය මේ අවුරුද්දේදී පෙන්වා දෙනවා. ඔයාගේ ලග්නයේ වෘශ්චික හෝ කන්‍යා නම් විශ්වය ඔයාව මේ අවුරුද්දේ පරීක්ෂා කරන්නේ ඔයාගේ පැරණි තුවාල නැවත පෑරවීමෙන් බව ඔයා තරයේ සිහි තබා ගන්න ඕනි. ඒ කියන්නේ ඔයාගේ අතින් වුණු වැරදි නැවත මතක් කරමින් ඔයා දැන් ඒ තුලින් පාඩම් ඉගෙනගෙන නැවත ඒ දේවල් සිද්ධ නොවෙන්න තරම් ඔයාගේ හිත කොච්චර ශක්තිමත්ද කියලා විශ්වය පරීක්ෂා කරනවා. ඔයාට හරි කියලා හිතෙන නරක පුද්ගලයන්ව ඔයාට මුණ ගැස්සනවා. ඉන් ඔබේ විචාර බුද්ධිය විශ්වය විසින් පරීක්ෂා කරනවා. ඔබේ අවට දේවල් අවුල් සහගත තත්ත්වයන්ට පත් වූ විට ඒ අවස්ථාවලදී ඔයා කටයුතු කරන ආකාරය පරීක්ෂා කරමින් විශ්වය ඔබේ සිතේ සාමයත් පරීක්ෂාවට ලක් කරනවා. ඔයාගේ ලග්නයේ සිංහ, වෘෂභ, මිථුන මේ තුනෙන් එකක් නම් ඔයා දියුණුවේ මාර්ගයට යම්කිසි දෙයක් තෝරාගත් විට ඒ කියන්නේ රැකියාවක්, සංව්‍යාපාරයක්, ව්‍යාපාරික අවස්ථාවක් වැනි අධ්‍යාපන අවස්ථාවක් වගේ දෙයක් තෝරාගත් විට ඒ පහසුවෙන් කරන්න පුළුවන් මාර්ග පෙන්වා දෙමින් විශ්වය විසින් ඔබේ කැපවීම මේ අවුරුද්දේ පරීක්ෂාවට ලක් කරනවා. ඔයාට වැදගත් කියලා හිතන දෙයට විරුද්ධ දේවල් ලබා දෙමින් ඔබේ නිවැරදි දේ තෝරා ගැනීමේ ශක්තිය පරීක්ෂා කරනවා. සත්‍ය දේවල් වලට විරුද්ධ දේවල් ඔබට මුණ ගැස්වමින් ඔබේ සත්‍යභාවය විශ්වය පරීක්ෂාවට ලක් කරනවා. ඔබේ ලග්නයේ කටක, කුම්භ හෝ ධනු මේ තුනෙන් එකක් නම් විශ්වය විසින් ඔයාගේ තේරීම් පාලනය කරන පුද්ගලයන් පිරිසක් ඔයාට මුණ ගැස්වමින් ඔයාට ඒ අය අතර කොච්චර ස්වාධීනව ඉන්න පුළුවන්ද කියන දේ පරීක්ෂා කරනවා. ඉන් ඔබ ගැටුම් හා තරඟකාරී අවස්ථාවන්ට ලක් කිරීමෙන් ඔබේ බුද්ධිය පරීක්ෂා කරනවා. සෑම කෙනෙකුටම Taman කැමති ආකාරයට කටයුතු කිරීමට හැකි බව අන් අයට ඒතු ගැන්වීමට හැකි අවස්ථාවන් ඔබට ලබා දෙමින් ඔබේ ධෛර්යය විශ්වය විසින් මේ අවුරුද්දේදී පරීක්ෂාවට ලක් කරනවා.